Guys, ada අපි සරුංගලයක් හදන්න යන්නේ. කිතුල් පිටි කපන්න යනවා. මේක නෙමෙයි. මල්ලි කපනවා. මල්ලි තමයි සරුංගල හදන්නේ. මට එච්චර පුළුවන් කමක් නැහැ සරුංගල හදන්න. මේ පැත්තට වැඩි එන්නේ නැද්ද? මේ මොකටද දෙන්නේ? Abi ana. Out the ranch, I just told you that I'm about it. I might take offense if you tell me that you doubt it. It's just what it is, yeah, I'm known to make it rowdy. අපි සරුංගලේ මැදට දාන්නේ කිතුල් පටියක්. ඊට පස්සේ මැද්දෙන් දෙපැත්තට අපි පොඩි සරුංගලයක් හදන ඉඳලා ඉරටු තමයි දාන්නේ. එහෙම නැත්නම් ඔයාලා ටිකක් ලොකු සරුංගලයක් හදනවා නම් උණබට පටියක් අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ සන්නූල් පන්දුවක් තමයි අපි බැඳ ගන්න පාවිච්චි කරන්නේ. අපේ පොඩි සරුංගලයක්නේ. ලොකු සරුංගලයක් ඔයාලා හදනවා නම් ඔයාලට පුළුවන් කංගුස් නූල් පාවිච්චි කරන්න. ඊට පස්සේ දැන් අපි ඉරටු ටික එකට බැඳ ගන්න ඕනේ මෙන්න මේ බඳින විදිහට. නැත්නම් ඉරටු ටික හෙල්ලෙන්න ගන්නවා. එහෙම හෙල්ලෙන්නේ නැති වෙන්නේ ඉරටු ටික එක ගානට මෙන්න මේ විදිහට නූල් පන්දුවක් පාවිච්චි කරලා ඔයාලා බැඳ ගන්න පුළුවන්. දැන් අපි මේ බලන්නේ සම්බර්තාවය. ඇත්තටම මෙහෙම ඇඟිල්ලෙන්නේ මේක නූලක් තියලා නූලෙන් දාලා තරාදියෙන් වගේ ගානට බලා ගන්න ඕනේ හරියටම සම්බර කොතනද කියලා. හරි දැන් අපි සම්බර්තාවය බලලා ඉවරයි. ඊට පස්සේ ඉරටු ටික කිතුල් පිටතට තියලා බැඳ ගන්නයි තියෙන්නේ. එන්න එක තමයි මෙන්න මෙයා කරලා දැන් අවසාන ගැටේ දාලා තියෙන්නේ. දැන් අපි සරුංගලේ ඔළුව බඳින්න හදන්නේ. ඒ කියන්නේ ඉරටු වල දෙපැත්තෙන් අරගෙන ඒක උඩට බැඳ ගන්නවා. ඒක තමයි ඔළුව බඳිනවා කියන්නේ. දවස් ගානක් වේදම් කරා. සරුංගල් පුරෝලා මං හෙනල් වාය වුණා. ඒ පොඩ්ඩක් ඇත යනවනේ නැටි කපලා යනවනේ නූල් වල නූල තියෙන්නේ. ඊට පස්සේ මේ ඇඬි වල ටික විතර සරුංගල් උඩ යවන්න. කොහොම හරි යවුවා. Vale, mariachi! අද පිපාසය සඳහා අපිට හම් වුණා දොඩම් බීම එකක් කස කසා හැමත් දාලා ලස්සනට අනුග්‍රහය දැක්වේ සුදු නැන්දා. එන්නේ අරයාගේ අම්මා. ඔන්නයි තියෙන්නේ. මම මේක වහලකට යවනවා දැන් බලන්න. අපි ආවෙලට සරුංගලේ යවන්න. සරුංගලේ යවලා තමයි කොහම හරි අද ගෙදර යන්න ඕනේ. මූට මේක ගෙදර වහලේ උඩින් දැන් යවන්නත් ඕනේ. ඒ හින්දා ඉක්මනට මේ පැත්තෙන් උඩට පොඩ්ඩක් යවලා නූල් බෝලේ වුණාම බාලා ඔතාගෙන පැක් කරගෙන ගෙදර යන්න ඕනේ. මම මූට කිව්වා සරුංගලේ අරන් ගත් වලින් ආට්ටයක් කියලා මූ ඇහුවේ නෑ සතපකට. ඒක ගීතයක් අර ආකාර උඩක රැඳුණා. දැන් පටන් ගන්නත් කලින් ගෙදර යන්න ඕනේ. මේක පුදුම බ්ලොග් එකේදී බලපංගෝ. සරුංගලේ යවන ටිකක් නෑ දැන්. නේ මන් දන්නේ. යවන් ගෙදර සරුංගලේ ඉඳලා වෙතන. යවා. එහෙනම් guys අදට vlog එක ඉවරයි. බැලුව ඔක්කොටම ස්තුතියි. මම හිතුවේ නෑ මෙහෙම vlog එකක් කරන්න වෙයි කියලා. මාත් ඉතින් ලාවට සරුංගලේ පොඩ්ඩක් යවන්න තමයි හිතාගෙන ආවේ. බට් කමක් නෑ. ඉතින් අපි ඒ වරි චුට්ටක් යවුවා. නැගිලි ගහ උඩ අපි යනවා ගෙදර. See you in next video. See you, bye.